ආයුබෝවන් කස්තුරි වෙදපියස YouTube නාලිකාව නරඹන ඔයගොල්ලෝ හැමෝම ඉතාමත්ම ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. මම අද කතා කරන්න හදන මාතෘකාව තමයි අත තියලා ලෙඩ රෝග සුව කරන්නට පුළුවන්ද? ඇත්තටම මේ වගේ මාතෘකාවක් සම්බන්ධව වීඩියෝ එකක් කරන්න ඕන කියලා මම තීරණය කරේ. දැනට වසර කිහිපයක් තිස්සේ මේ ආකාරයට ලෙඩ රෝග සුව කරන කෙනෙක් හැටියට මම ලබපු අත්දැකීම් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ ආකාරයට ලෙඩ රෝග සුව කරලා අපි ඇස් දෙකෙන් දැකපු සාක්ෂි තියෙනවා. ඒ වගේම මේ ආකාරයට ප්‍රතිකාර කරලා රෝගීන්ගෙන් ලබාගත් විස්තරත් ඉතා විශාල ප්‍රමාණයක් අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඒගොල්ලොත් එක කතා කරලා බලලා තියෙනවා. ඉතින් ඒ තොරතුරුත් එක්ක මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕන කියලා ගොඩක්ම මම කල්පනා කරේ. මේ ශාස්ත්‍රයේ රෝග සුවපත් කරන කෙනෙක් හැටියට අපි දකිනවා මේ වර්තමාන සමාජයේ මේ මිනිසුන් අතර ගොඩක්ම මේ ආකාරයට රෝග සුවපත් කරන දේවල් වලට සමාජයේ තියෙන්නේ ගොඩක්ම අඩු පිළිගැනීමක්. ගොඩක් අය මේ දේවල් කතා කරන්නේ ගොඩක් පහත් කරලා, හැලු කරලා, අව탁සේරු කරලා. මේවා මිත්‍යා දෘෂ්ටික දේවල්. මේ වගේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේ ගොඩක් ඍණාත්මක දේවල් තමයි මෙහා සම්බන්ධව මේ සමාජයේ ගොඩක් අය කතා වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ලැබපු අත්දැකීමුත් එක්ක මේ වගේ දේවල් තව කරන අයත් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි දන්න දේවල් ටිකක් සමාජගත කරන්න ඕන කියලා හිතපු නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්න කල්පනා කරේ. ඒක අතකට බලනකොට මේ දේවල් පහත් කරලා කතා කරන්න සාධාරණ හේතුකුත් තියෙනවා. මොකද අපි දකිනවා, අපි මෙහෙම හිතමුකෝ, මේ සමාජයේ ඉන්නවා යම් කිසි කෙනෙක්, එයාට යම් කිසි ශක්තියක් තියෙනවා, බලයක් තියෙනවා. ඒ ශක්තිය අවදි කරගෙන මේ වගේ ආකාරයට අත තියලා රෝගීන් සුව කරන යම් කිසි කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දේ බලාගෙන තවත් සමහරව ඉන්නවා මේ අපිටත් පුළුවන් මේ ආකාරයට රෝගීන් සුවපත් කරන්න. මේක හරි ලේසි වැඩක් නේ. ගොඩක් මහන්සි වෙන්න ඕන වැඩකුත් නෙමේ. අපිත් මේ වගේ දෙයක් කරන්න ඕන කියලා ඒක බලාගෙන ඔන්න ඊට පස්සේ සමහරු ලොකු ප්‍රචාරයක් දීලා, ලොකු ප්‍රසිද්ධියක් දීලා පටන් අර ගන්නවා මේ වගේ අත තියලා රෝග සුව කරන්න මටත් පුළුවන් කියලා. ඒ ආකාරයට තැනක් පිළියෙල කරගෙන මේ ආකාරයට සමහර අය කරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් මොකද වෙන්නේ? මේක ප්‍රතිඵලයක් විදිහට මේ අය ගාවට රෝගීන් එනවා. තමුන්ගේ රෝග වැළඳිලා තියෙන රෝග සුවපත් කරගන්න ප්‍රතිකාර කරගන්නවා. ඉතින් අවසානයේ රෝගීන් සුවපත් වීමක් වෙන්නේ නැහැ කොහොමත්. මොකද මේ වගේ දේවල් කිසිසේත්ම කෙනෙක් කරනව බලාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද සමහර දේවල් තියෙනවා කෙනෙක් කරනව බලාගෙන ඒක වටහාගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් කවදාවත් මේ කරනවා බලාගෙන කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මට වුණත් මම වුණත් දන්නවා
අපි කැමති මේක පුළුවන්කමක් තියෙනවා නම් තව කාට හරි කියලා දෙන්න උගන්වන්න. ඉතින් මේ ශේෂ්ත්‍රයට කට්ටියව යොමු කරව ගන්න. ඉතින් ඒක එහෙම කියලා දෙන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි, උගන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ ආකාරයට මේ වගේ ශක්ති සම්බන්ධ කරගෙන රෝගීට ප්‍රතිකාර කරන එක මේ කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, බලාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ වගේ දෙයක් කෙනෙක්ට මේ වගේ ශක්තියක් බලයක් ලැබෙන්නේ මම විශ්වාස කරන හැටියට සමහර අයගේ තියෙනවා පෙර සංසාරේ කරපු විශාල පුණ්‍ය කර්ම කුසල ශක්තින් සමහර අයට එකවරම ඉස්මතු වෙනවා පින මතු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මතු වෙනකොට ඔහුට හොයට ඉබේම දැනෙනවා මේ වගේ දේවල්. ඒ දැනিলা තමයි මේ වගේ දේවල් කරගෙන පටන් අරගෙන රෝගීන් සුවපත් කරන්නේ, අසරණ වෙලා ඉන්න කට්ටියට පිහිට වෙන්නේ. ඒ වගේ දේවල් කරගෙන යන්නේ ඒ ආකාරයට තමයි. ඒක නිසා මේ වගේ දෙයක් හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තමුන්ගේ පිනට කුසලට මතුවෙන ශක්ති, අවදි වෙන ශක්ති මේ ආකාරයට තමයි මේ රෝග සුවපත් කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න හැකියාවක් නැති කට්ටිය සමාජයේ කරන්න ගිහිල්ලා මේවා බොරු බවට මේ සමස්තයමපත් වෙනවා. ඉතින් ඒක මොන ශේෂ්ත්‍රය ගත්තත් ඒක පොදු කාරණාවක්. හරියට කරන අය ඉන්නවා, බොරුකාරයෝ ඉන්නවා. ඉතින් බොරුකාරයෝ හිටිය කියලා මේ වගේ දේවල් කරන හැම කෙනෙක්ම බොරු කරනවා වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මේ තේරුම් ගන්න ඕන දෙයක්. මීට අමතරව මම දැකලා තියෙනවා තවත් සමහර අය මෙහා සම්බන්ධව ඒගොල්ලන්ට කිසිම දැනුමකුත් නැහැ. මම හිතන ආකාරයට මේ සම්බන්ධව කිසිම සොයා බැලීමක් කරලත් නැහැ, ගවේෂණයක් කරලත් නැහැ. ඒ මුකුත්ම නැතුව තමන්ගේම දැනුම මත පමණක් පදනම් කරගෙන එකහෙලාම මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරන අයත් මම ඕන තරම් දැකලා තියෙනවා. විශේෂයෙන්ම YouTube එකේ පවා මම දැකලා තියෙනවා සමහර විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ අය සමහර වෙලාවල් වලට ඔය මානසික ප්‍රතිකාර කරන ඒ වෛද්‍යවරු, බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන ඒ වෛද්‍යවරු පවා මේ ඔවුන් එකහෙලාම මේ කියන දෙයක් තමයි මේ වගේ රෝගවලට තියෙන එකම ප්‍රතිකාර ක්‍රමය මේගොල්ලන්ගේ ප්‍රතිකාර ක්‍රම තමයි. දැන් ඒක නිසා ඒ වගේ දේවල් වලට යොමු වෙන්න මේ වගේ මිත්‍යා පසුපස යන්න එපා. ගිහිල්ලා ඒ වගේ කිසිම රෝග සුව කිරීමක්, රෝග සුව වීමක් වෙන්නේ නැහැ. ඒ වගේ එක හෙලාම ප්‍රකාශ කරන අයත් අපි දැකලා තියෙනවා ඕන තරම්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය කියන ප්‍රතිකාර ක්‍රම සෑහෙන කාලයක් තිස්සේ කරගෙන මේ රෝග සුව උනේ නැති ඕනෑ තරම් පිරිස් අපිට හමු වෙලා තියෙනවා. ඉතින් අපි කීප වතාවක් මේ ආකාරයට මේ ශක්ති ප්‍රතිකාර ක්‍රම මගින් ඒ වගේ රෝගීන් සුවපත් කරලා දුන්නු අවස්ථා ඕන තරම් අපි අත්දැකීම් වලට අනුව තියෙනවා. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම කියන්නේ එක හෙලාම මේ වගේ දේවල් වලට පහර දෙන්න එපා. මොකද මේ වගේ දේවල් වලිනුත් මේ සමාජයේ සමහර අය ඉන්නවා මේ ප්‍රයෝජනයක් ගන්නවා, උදව්වක් ගන්නවා, තමන් විඳින මේ වේදනාව විඳින මේ රෝග සුවපත් කර ගන්නවා. ඉතින් ඒ අවස්ථාවල් ඒගොල්ලන්ට නැති කරලා දාන්න එපා. තමුන් දන්න ශේෂ්ත්‍රය, තමුන් දන්න දේවල් කතා කරගෙන ඒ පැත්තෙන් දේවල් කතා කරලා ප්‍රශ්නයක් නැහැ. නොදන්න දේවල් සම්බන්ධ එහෙම එක හෙලාම විවේචනය කරන්න එපා. ඒ ගැනත් යම්කිසි සොයා බැලීමක් කරලා විවේචනය කරන්න. ඉතින් ගොඩක්
හිතා ගන්නම බැරි හේතුව තමයි මේ ඇස් දෙකෙන් දකින්නටම අපිට ඕන තරම් මේ YouTube වල පවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ ලෙඩ රෝග සුව කරන කට්ටිය මේ ඉන්නවා. ඉතින් එහෙම පුළුවන් අය ඉන්නවා. ඒ ඇස් දෙකට දැකත් පෙනිපෙනිත් ඒත් කියන්නේ මේවා බොරු, මේවා වෙන්න බෑ. ඉතින් එහෙම කතා කරන්නට එපා. ඒක වැරදි. මොන ශේෂ්ත්‍රයකින් හරි කමන්නේ රෝගී වෙලා ඉන්න කෙනෙක් සුවපත් කරලා දෙනවා කියන්නේ ඒක ඇත්තටම මොනතරම් මේ පිනක්ද ඒක. ඉතින් ඒක නිසා මේ තමුන්ගේ ශේෂ්ත්‍රය විතරයි තමයි මේ රෝගයෙන් සුව වෙන්න කියන එක. එහෙම කරන්න එපා. ඒක කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මොන ශේෂ්ත්‍රයෙන් හරි කමන්නේ තමුන්ගේ රෝගී එළදිලා ඉන්න රෝගියාගේ රෝගය සුවපත් වෙලා යනවා නම් මොන ශේෂ්ත්‍රය උනත් කමන්නේ. ඒක හොඳයි. ඒක බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරකින් හරි එළවෙදකමෙන් හරි ආයුර්වේදකමෙන් හරි කමන්නේ මේ රෝගියා සුවපත් වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන. අපිට අදාළ නෑ මොකද රෝගියාට අදාළත් නෑ මේ මම මොන වගේන්ද සුවපත් උනේ කියන එක. එයාලට සුවයයි ඕන වෙන්නේ. ඒක නිසා මේ අපි කොයි වෙලාවකවත් කියන්නේ එකම කොයි ශේෂ්ත්‍රයකටවත් මේ පහර දෙන්නේ නෑ. එලා දකින්නේ නෑ. ඔය හැම ශේෂ්ත්‍රයකින්ම රෝගීන් සුවපත් වෙනවා. රෝගීන් සුවපත් ජය වුණාන් ඉන්නවා. මේ සමහර රෝගීන් මේ ඔය කොයි ශේෂ්ත්‍රයකින්වත් සුවපත් වෙන්නේ නැතුව මේ වගේ ප්‍රතිකාර ක්‍රම වලින් මේ සුවපත් වෙන රෝගීන් ඉන්නවා. ඒක නිසා මේ වගේ දේවල් මේ තියෙන්න ඕන මේ සමාජයේ. මොකද මේවා ගොඩක්ම මේ ලක්ෂ ගණන් දහස් ගණන් මුදල් යටපත් කරගෙන බෙහෙත් බොන්න බෙහෙත් කරන්න ඔය පත්තු බඳින්න තෙල් පොට්ටනි බඳින්න. ඉතින් ඒ වගේ දේවල් මොකුත් මේ ප්‍රතිකාර ක්‍රම වල ඇත්තටම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මුදල් ප්‍රශ්න තියෙන අය මේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම මේක ගොඩක් වටිනවා. මොකද අපි දැකලා තියෙනවා අපි ගාවට එන රෝගීන් සමහර වෙලාවල් වලට මේ ඉතා විශාල වශයෙන් මේ මුදල් වේදම් කරගෙන විශාල වශයෙන් අසරණ වෙච්ච කට්ටිය අපි ගාවට එනවා. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ ප්‍රතිකාර ක්‍රම කරලා අපි ලෙඩ රෝග සුවපත් කරලා දුන්නාම ඉතින් ඒක මොනතරම් වටිනවද ඒගොල්ලන්ට. ඒක නිසා මේ මුදල් කියන දේ උනත් මේ සමාජයේ හැමෝටම ඕන තරම් නැහැ. සමහරු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මුදල් නැති නිසා රෝග වලට ප්‍රතිකාර කරගන්නෙත් නැහැ සමහර රෝගීන්. ඉතින් ඒ වගේ අයට මේ වගේ ප්‍රතිකාර ක්‍රම ගොඩක් වටිනවා. ඉතින් මේ වගේ දේවල් වලට පහර දීලා මේවා සමාජයෙන් කොන් කරලා දාපුවාම ඉතින් ඒ වගේ අපරාධයක් මේ රෝගී වෙලා ඉන්න කට්ටියට මේ වගේ සහනයක් ගන්න තියෙන අවස්ථා නැති වෙනවා. ඉතින් මේ සමාජයේ තියෙන මේ දැන් අපි විශේෂ ශක්තියෙන් ලෙඩ රෝග සුව කරනවා කියන එක ගොඩක් ඔය අත තියලා ලෙඩ රෝග සුව කරන දේවල් තියෙනවා. ඉතින් මේක සමහරව අපි දකිනවා මේ ජලය සම්බන්ධ කරගෙන වතුර සම්බන්ධ කරගෙන ඒකට මේ ශක්ති සම්බන්ධ කරලා රෝග සුව කරන අය ඉන්නවා. ඒ වගේම තෙල් වලට මේ ශක්ති සම්බන්ධ කරගෙන රෝග සුව කරන අය ඉන්නවා. තව විශේෂයෙන් අපි දැකලා තියෙනවා මේ ශක්ති වලින් මේ දසුව මෙහෙවල් වගේ තේල විශාල වශයෙන් පිරිසෙක් රැස් කරගෙන මේ වගේ ප්‍රතිකාර ක්‍රම කරන අය ඉන්නවා. ඉතින් මේ වගේ මේවත් එක ආකාරයට මේ සමාජයේ මේ ශක්ති සම්බන්ධ කරගෙන රෝග සුව කරන අය ඉන්නවා. ඒ හැමෝටම මොනවා හරි යම්කිසි ශක්තියක් බලයක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් තියෙන නිසා තමයි මේ වගේ දේවල් කරගෙන යන්නේ. අපි උනත් මේ දේවල් දැන් වසර ගණනාවක් තිස්සේ කරගෙන යන්නේ මොනවා හරි ඒකේ ප්‍රතිඵලයක් තියෙන නිසානේ. නැත්තම් එහෙම ප්‍රතිඵලයක් නැත්තම් මේක මෙඩිකල් කරන්න හම්බෙන්නේ නැහැ නේ. එන රෝගීන් සුවපත් වෙන්නේ නැත්තම් දවස් කිහිපයක් සතියක් දෙකක් තුනක් කරනකොට මේක නිකම්ම මේ අතු ගෑවිලා යනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් තියෙන නිසායි රෝගීන් සුවපත් වෙන නිසායි අපි ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් කවදාවත් එහෙම ලොකුවට දීලා නැහැ. මේ රෝගීන් සුවපත් වෙන කට්ටිය තව අයට කියනවා. ඉතින් ඒගොල්ලෝ සුවපත් වෙනකොට තව අයට කියනවා. ඉතින් එහෙම කටින් කට ගිහිල්ලා තමයි මේ වගේ අසර ගන්නාවක් තිස්සේ මේ වගේ දේවල් අපි කරගෙන යන්නේ. ඉතින් එහෙම ප්‍රතිඵලයක් නැත්නම් රෝගීන් සුව වෙන්නේ නැත්නම් මේ වසර ගණනාවක් තිස්සේ මේ වගේ දෙයක් පවතින්නේ නැහැ.
මේ දේවල් තේරුම් ගන්න මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් ප්‍රයෝජනයක් ඔබ ගන්න නැති වුණාට කමක් නැහැ ගන්න. අයට ගන්න ඉඩ සලස්වන්න මේ ඔය ප්‍රතිකාර කරන මේ වගේ ප්‍රතිකාර කරන ක්‍රම ගත්තාම මේ විශේෂයෙන් මේ අත තියලා ලෙඩ රෝග සුව කරන අය මේගොල්ලෝ ඇත්තටම මේ සමාජයේ කිහිප දෙනෙක් අපි දකිනවා මේ ප්‍රසිද්ධියම මේ වගේ දේවල් කරගෙන යන අය ඉන්නවා. ඉතින් තව ඉන්නවා මේ සමහරු ඉන්නවා මේ ප්‍රසිද්ධියට කැමති නැහැ, ප්‍රචාර දෙන්න කැමති නැහැ. ඒ තමන්ගේ පාඩුවේ රෝගීන් සුවපත් කරගෙන යන ඔය ඉන්නවා. එහෙම අය ඉවල බැලුවොත් කරා යන අය ඉන්නවා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යන තැනකට යන්න පිනක් එකතු කරගෙන එහෙම සුවපත් කරන අය ඉන්නවා. ඉතින් මේවා මේ අපි නොහිතුවට මේ අපේ ගොඩක් අතීතයේ ඉඳලා ආදි යුගවල ඉඳලා මේ වගේ දේවල් ඇත්තටම පැවතිලා තියෙන දේවල්. අපි මේ සම්බන්ධව තොරතුරු අපි හොයලා බලලා තියෙනවා, ගවේෂණය කරලා තියෙනවා. මේක හොයන අය දන්නවා මේක පුරාතනයේ ඇත අතීතයේ මේ යුගවල මේ එක එක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මේ බිහි වෙන්නට කලින් මේ වගේ දේවල් තමයි පැවතිලා තියෙන්නේ. ඇත්තටම රෝග සුවපත් කරන්න මේ වගේ අත තියලා රෝග සුව කරන ක්‍රම තිබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ සමාජයේ තියුණු වීමත් සමග එක ප්‍රතිකාර ක්‍රම බිහිවීමත් සමග ඉතින් මේවා ටික මේවා සමාජයෙන් අයින් වීගෙන ඇවිල්ලා තියෙනවා. නැවතත් ඉතින් මේ යුගවල මේවා ඉස්මතු වෙනවා. ඉතින් මේක කාලෙන් කාලෙට ඉතින් මේ සිද්ධ වෙන දේවල්. ඉතින් එහෙම මේ අත තියලා එහෙම අතින් යම්කිසි ශක්තියක් සම්බන්ධ වෙලා මේ රෝග සුව වෙනවා. දැන් අපි ඕන කෙනෙක් දන්නවා මේ අපේ සාමාන්‍ය ජීවිතේ ගත කරගෙන යනකොට මේ අපි හිතන්නකෝ දැන් අපි වැටෙනවා. කොහේ හරි අපේ අත පය ඇඟ කොහේ හරි වදිනවා. ඒ වගේ අවස්ථාවක අපි හිතන්නකොම අපි එක පාටම මොකද්ද වෙන්නේ? ඒ වගේ අතට ඇඟට වේදනාවක් මොකක් හරි වැදිලා දැනුනම අපි කරන අපි මේ අල්ල අරගෙන එතනින් අත තියාගෙන පොට්ටක් පිරිමැද ගන්නවානේ. ඉතින් ඇයි අපේ ඒ අල්ලේ යම්කිසි ශක්තියක්, අතේ යම්කිසි ශක්තියක් ඒ වේදනාව ගෙන්න තැනට සම්බන්ධ වුණාම අතින් යම්කිසි ශක්තියක් ඒ ස්ථානයට සම්බන්ධ වුණාම ඒ වේදනාව අඩු වෙනවා. ඉතින් ඒක කවුරුත් කියලා දීලා නෙමෙයි, එක අපි ඒක නිකම්ම සිද්ධ වෙනවා. ඒ දේවල් අපි ඇඟේ තියෙනවා. අපි ඒක මේ මොනවා හරි හැම දෙයක් වුණා කියලා අපි මොනවා හරි කඩදාසි කොලයක් අරගෙන අපි එතනින් අත වෙදිච්ච තැන තුල්ලන්නේ නැහැ. මොනවා හරි දෙයක් අරගෙන මොනවා කරන්නද ඉතින්ලා අපි අතනේ තියාගන්නේ. අත තියාගෙන පොඩ්ඩක් එතන තගා ගන්නකොට එතන මේ ඇත්තට මේ වේදනාව අඩු වෙලා යනවා. ඒක තමයි මේ අපි කියන්නේ මේ ඕනම කෙනෙක්ගේ මේ වගේ ශක්තියක් තියෙනවා. මේ ශක්තිය මේ අත්ලෙන් පිට වෙනවා. ඒ ශක්තිය ඒක සමහර අයට ඉතින් ඒක තමයි ඒ ශක්තිය මේ වැඩිපුර තියෙනවා. වැඩිපුර අවදි වෙනවා සමහරුන්ගේ ශක්තිය. එහෙම වුණාම ඒ ශක්තිය තව කෙනෙකුට සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරලා මේ ඉතින් ගොඩක් ලෙඩ රෝග වලට මේ සුවයක් ලබා දෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ වෙලාවේ මේ ආකාරයට අත තියලා ලෙඩ රෝග සුව කරනකොට මේ කිසි වෙලාවකවත් මේ සියලුම රෝග සුවපත් කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කරන්නේ නෑ මම. ඒ වගේම අපි ගාවට පැමිණ සියලුම රෝගීන් සුවපත් කරන්න පුළුවන් කියලා කියන්නේ නෑ. මොකද මේ ආකාරයට සුව වෙන රෝග තියෙනවා, සුව නොවන රෝග තියෙනවා. ඒ වගේම සුව වෙන පුද්ගලයෝ ඉන්නවා, සුව නොවන පුද්ගලයෝ ඉන්නවා. ඉතින් මගේ අත්දැකීම් වලට අනුව නම් මම මේ දේ දැකලා තියෙනවා. අපිට සියලුම රෝග මේ ආකාරයට සුව කරන්න බෑ. ඒ වගේම සියලුම රෝගීන් සුවපත් කරන්නත් බෑ. ඉතින් ඒක විශේෂයෙන් කියන්න ඕන දෙයක්. මේක හැම කෙනාටම සුවයක් අරන් දෙන්න බෑ. හැබැයි සමස්තයක් වශයෙන් ගොඩක් රෝගීන්ට සුවයක් ලබා දෙන්න පුළුවන්. ගොඩක් රෝග වලට සුවයක් ලබා දෙන්න පුළුවන්. ඒ සම්බන්ධවත් දැනුවත් වෙන්න ඕන.
මොකද එනේන හැම රෝගීන්ම සුවපත් කරන්න බාරගත්තාමත් මේ වගේ දේවල් මේ සමාජයේ මේ දෝෂාරෝපණ ගොඩනගින්න හේතුවක් වෙනවා. මොකද විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා මේ සුවමෙහෙවල් වගේ දේවල් තියෙනකොට මේ දාස් ගණන් මේ සෙනග යනවා. දාස් ගණන්ගේ නොයෙකුත් රෝග සුවපත් කරගන්න රෝග වලට සහනයක් ගන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඇත්තටම මේ ඒ සුවමෙහෙවල් වලට ගියාම ඇත්තටම රෝගීන් සුව වෙනවා. නැත්නම් නෑ රෝග සුව වෙනවා. නමුත් මේ යන ඔය ඔක්කොම රෝගීන් ඇත්තම කතාව ඔක්කොම රෝගීන් සුවපත් වෙන්නේ නැහැ. ගොඩක් සෙනඟ සම්බන්ධ කරගෙන කරනකොට යම් කිසි පිරිසක් රෝගීන් සුව වෙනවා. නැත්නම් නෑ සමස්තයක් වශයෙන් යන ඔක්කොම රෝගීන් සුවපත් වෙන්නේ නැහැ. එයින් මේ එතනත් ඉතින් අර සුවපත් වෙන රෝගීන් කියනවා ඉතින් තව අයට කියනවා මම සුවපත් වුණා මේ ආකාරයට කියලා. ඉතින් එතනින් හොඳ මතයක් වෙනවා. ඒ වගේම බහුතරයක් රෝගීන් සුවපත් වෙන්නේ නැති නිසා එතනින් සමාජයට පණිවිඩයක් යනවා. අප්පෝ අපි එතෙන්ද ගියා වැඩක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් නැහැ. කිසිම ඇත්තක් නැහැ. සුවපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙමත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මම නම් දකින්නේ ගොඩක් වෙලාවට මේ මට තියලා රෝග සුව කරන කෙනෙක් කවුරු ඉන්නවා නම් මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ අපිට සුව කරන්න පුළුවන් රෝග මොනවද සුව කරන්න බැරි මොනවද කියලා. ඒ සුව කරන්න පුළුවන් අය පමණක් සම්බන්ධ කරගෙන රෝග සුව කරගෙන ගියා නම් මේ වගේ දේවල් වලින් දෝෂාරෝපණය එන එක ගොඩෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක මොන ශේෂ්ත්‍රය ගත්තත් තියෙනවා. මොන වෛද්‍ය ශේෂ්ත්‍රය ගත්තත් සමහර රෝගීන් සුව වෙනවා. සමහර රෝගීන් සුවපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක විග්‍රහ කරන්න වෙන්නේ ඉතින් මොන රෝගියෙක් උනත් තමන්ගේ රෝගය සුවපත් කර ගැනීමට ඒ රෝගියාට පිනක් තියෙන්න ඕන. ඒ පිනක් තියෙන රෝගීන් දැන් මොන රෝගයකින්වත් සුවපත් උනේ නැති වුණත් මේ වගේ මේ ශක්තියක් සම්බන්ධ කරගෙන මේ විශේෂ ශක්ති ප්‍රතිකාරයක් කරනකොට ඉතින් ඒ පිනක් තියෙන රෝගීන් ගොඩක් වෙලාවට සුවපත් වෙනවා. ඉතින් පිනක් නැති කට්ටිය සමහර ලාවල් වලට ඔච්චර අපි උත්සාහ කරලා සුවපත් කරන්න බෑ. ඉතින් ඒක තියෙනවා. සමහර රෝගී ඉන්නවා අපිට මේ වගේ ප්‍රතිකාර කරගෙන යනකොට හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ නොයෙකුත් මම හිතන්නේ කරන්න පුළුවන් සියලුම ප්‍රතිකාර වර්ග කරලා තියෙනවා. සුව වෙන්නේ නැහැ. සමහර ලාවලට ඒ රෝගී මේ වගේ ශක්ති ප්‍රතිකාර කරත් සමහර ලාවල් වලට සුව වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒවට හේතු හොයලා බලලා තියෙනවා. ඉතින් ඊට අදාළව ඔය තියෙන කර්ම හේතු මත ඇති වෙන රෝග ඒවා සුවපත් කර ගන්නට වෙනම ක්‍රම තියෙනවා. ඉතින් අපි එහෙම ක්‍රම සමහර වෙලාවට පාවිච්චි කරලා මේ අතීත රෝග සුව කරන ආකාරයට නෙමෙයි තමුන්ගේ කර්ම යටපත් වෙන්න කරන වෙනම ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒවත් සම්බන්ධ කරගෙන සමහර රෝගීන්ට ප්‍රතිකාර කරපුවාම සුව වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒක මේ වෙනම මාතෘකාවක් සම්බන්ධව කරගෙන කතා කරන්න ඕන දෙයක්. එහෙම තියෙනවා කර්ම රෝග වලට ප්‍රතිකාර කරන ශක්ති සම්බන්ධ කරගෙන වෙනම ක්‍රම තියෙනවා. ඉතින් ඒක වෙනම වීඩියෝකින් මම කතා කරන්නම්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ අත තියලා රෝග සුව කරන්න පුළුවන් මේ සමාජයේ එහෙම අත තියලා රෝග සුව කරන කට්ටිය ඉන්නවා. සුළු වශයෙන් ඉන්නවා. ඒ වගේම එහෙම ශක්තියක් බලයක් නැතුව රෝග සුව කරන්න පුළුවන් කියලා බොරුවට කරන අයත් ඉන්නවා. ඉතින් ඒක හොයලා බලන්න ගොඩක් වෙලාවල් වලට තමුන්ට මොනවා හරි රෝගයක් වැළඳිලා තියෙනවා නම් මේ වගේ ආකාරයට ප්‍රතිකාරයක් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ යම්කිසි ශක්තියක් බලයක් තියෙන කෙනෙක් ගාවට සම්බන්ධ වෙලා තමුන්ගේ රෝගය සුවපත් කරගන්න බලන්න. එමයි ඉන්න මේ ලංකාවේ ඉන්නවා. ප්‍රසිද්ධියක් ඉන්නවා. ඉතින් ප්‍රසිද්ධියක් නැතුව කරගෙන යන අයත් ඉන්නවා. මේ සමාජයේ මේ වගේ දේවල් තියෙන්න ඕන. මොකද මේවා මේ මුදල් වැය කරගෙන මුදල් විශාල වශයෙන් නාස්ති කරගෙන මේ ලබා ගන්න ප්‍රතිකාර ක්‍රම නෙමෙයි. ඇත්තටම මේ වගේ ප්‍රතිකාර ක්‍රම වලට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මුදලක් නැතුව ප්‍රතිකාරයක් කරගන්න පුළුවන් ක්‍රමයක්. බෙහෙත් බොන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ
සමහර වෙලාවල් වලට අපිට රෝගීන් හම්බෙලා තියෙනවා. සමහර රෝගීන්ට ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න ඕන. මෙන්න මේ වගේ ශල්‍ය කර්මයක් කරන්න ඕන මේ රෝගෙට. මේ වගේ මේ ලක්ෂ ගණනක් කරනවා. ඉතින් ඒ වගේ කියපු ඕන තරම් රෝගීන් අපි මේ මොකෝ ශල්‍ය කර්ම මොකුත් නැහැ මේ අත තියලා මේ ශක්ති ක්‍රම වලින් රෝග සුවපත් කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම වුණා මේක ලොකු පිනක්. අපිට මිනිස්සු පින් දෙනවා, රෝගීන් පින් දෙනවා. ඉතින් සමහර රෝගීන් ගොඩෝ බය වෙනවා මේ ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කොහොම ගොඩෝ බය. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා අපේ අත්දැකීම් වලට අනුව. ඒ වගේම ඕන තරම් මේ රෝගීන් ඉන්න අපි දන්නවා මේ දැන් අපිට හම් වෙනවා රෝගීන් මුළු දවස පුරාම දවස් පැය 24 පුරාම ඉතාමත්ම වේදනාවෙන් දුකින් ඉවසා ගන්න බැරි වද වේදනාව විඳින්න දුක් විඳින රෝගීන් ඉන්නවා. ඇත්තටම ඒගොල්ලෝ විශාල වශයෙන් මානසිකව වැටලා ඉන්නවා. මේ වගේ රෝගීන් අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. එළි වෙනකන් නිදා ගන්න බැරුව ඇහැරිලා කෑග ගහින රෝගීන් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපි දවස් කිහිපයක් ප්‍රතිකාර කළේ රෝගීන් ඕන තරම් සුවපත් කරලා දුන්න අවස්ථා තියෙනවා. මේ රෝගීන් අපිට ගොඩක් පින් දෙනවා. ඉතින් අපිට ඒක තමයි ගොඩක් වටින්නේ. කෙනෙක් දුකටපත් වෙලා ඉන්න කෙනෙක්ට පිටක් වෙනවා කියන්නේ ඊට වැඩිය වෙන සතුටක් නෑ. ඇත්තටම මේ ඒක තමයි අපි ඒව තමයි එකතු කරගන්න ඕනේ යන තැනකට. මේ පින එකතු කරගන්න ඕන. ඒ පින ලැබෙනකොට අපිට ලැබෙන මේ ශක්තිය උනත් තව වැඩි වෙනවා. ඒ ශක්තියෙන් අපිට ගොඩාක් මේ සමාජයේ දුක් විඳින මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්, පිට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් මේ සමාජයේ තියෙන ඕන ප්‍රයෝජනයක් ගන්න අයට ප්‍රයෝජනයක් ගන්න ඉඩ සලස්සන්න ඕන. මේ සමාජයේ ඉන්නවා මේ වගේ ප්‍රතිකාර ක්‍රම කරලා තමන්ගේ ලෙඩ රෝග සුවපත් කරගත්ත අයත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ වගේ ප්‍රතිකාර ක්‍රම වලට සම්බන්ධව රෝග සුව වෙන්නේ නැති කට්ටියත් සුවුනේ නැති කට්ටියත් ඉන්නවා. ඉතින් එහෙම වුණා කියලා මේ සමස්තයම මේ පොදුවේ කියන්න හොඳ නැහැ. මේවා වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒ නිසා මේ අවසාන වශයෙන් මම කියන්නේ මේ විශේෂයෙන් මේ හා සම්බන්ධව කවුරු හරි කෙනෙක් පහත් කරලා සලකනවා නම් එහෙම කරන්න එපා. මොකද මේ වගේ ප්‍රයෝජන ගත්ත අය ඕන තරම් ඉන්නවා. අපි ගාව සාක්ෂි තියෙනවා, තොරතුරු තියෙනවා, සුව වෙච්ච රෝගීන් ඕන තරම් ඉන්නවා. බරපතල ගණේ රෝග සුව වෙච්ච බරපතල ගණේවත් රෝගීන් සුව වුණු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක නිසා මේවා මේ සමාජයේ තියෙන්න ඕන. අසන කට්ටියට, අසනලා ඉන්න කට්ටියට ප්‍රයෝජනයක් ගන්න. ඒ පණිවිඩය තමයි මට මේ දෙන්න ගොඩක්ම උමනා වුණේ. එහෙමනම් මම හිතනවා දැන්ට මේ සම්බන්ධව කතා කරා ඇති කියලා. තවත් මේ වගේ මාතෘකාවකින් නැවත කතා කරන්නම්. එහෙමනම් ඔබ සැමට ස්තුතියි.